පුංචි හාමුදුරුවනේ වචන ස්වල්පයක් කතා කරන්න වචන දෙකක් විතර එළි වෙලාව ගන්න කාලය අවසානයේ පවතන නිසා ඇත්තෙන්ම මේ පුංචි හාමුදුරුවෝ කිව්ව කවදාකවත් එයා ලස්සන කතාවක් කිව්වා. එයා ලොකු නායක හාමුදුරුවෝ කෙනෙක් වුණාම එයාගෙන් අහනවලු එයාගේ ගෝලයෝ මේ ලොකු හාමුදුරනේ මම කොහෙද ඔබ වහන්සේ කොහෙද ඉගෙන ගත්තේ කියලා. ඉතින් එයා ලස්සනට කිව්වා මම ආඩම්බරේ කියනවා බකුල් වල කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඒක ඇත්තෙන්ම හොඳයි. ඇත්තෙන්ම මේ මහා ජීවිතය කියන්නේ මේක හරිම වටින තැනක්. කිසිම දවසක තමන්ගේ ගුරුවරු තමන්ගේ පාසල අමතක වෙන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ යම් දවසක අපවත් වෙනකොට මමත් අපවත් වෙලා තියෙන්නේ. හැබැයි හාමුදුරුවන්ව සොහොනේ දවන්නට කලින් කියාවි මොකද්ද? මේ පුංචි හාමුදුරුවෝ මේක කලින් මේ ඒතර මහානායක කෙනෙක් නෙනේ. මේ නායක හාමුදුරුවෝ මූලික අධ්‍යාපනය ලැබුවේ බකුල් වල කනිෂ්ඨ විද්‍යාලයෙන් කියලා ඒක හරි ආඩම්බරයක් ඉස්කෝලේට. නායක හාමුදුරුවෝ කෙනෙක් වෙලා සමාජගතට මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ පොඩි හාමුදුරුවෝගේ ගමන් මග ගැන බලනකොට එයා මම නතර කරපු තැන්මිනුත් එහා යනවා කියන එක විශ්වාසයි. ඒක මම ඒකාන්තයෙන්ම දන්නවා. මොකද එයාගේ අධ්‍යාපන කටයුතු ස්වභාවය සහ එයා ඉදිරිපත්ේ එයා යන්නේ ලංකාවේ තියෙන හොඳම පිළිවෙලට. ඉතින් එයා තමයි ආරාධනා කළේ අපේ ප්‍රසාද් මහත්තයා නිතරම කියලා තිබුණා මේ වගේ කටයුත්තක් අපේ පාසලේ සිද්ධ කරන්න. මට කිව්වා ලොකු හාමුදුරුවෝ අපේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේට පොඩි උදව්වක් කරන්නකෝ කියලා. ඉතින් මම හිතනවා අඩුපාඩුවක කීපයක් දැක්කා අපි ඒවා අපේ විදුහල්පතිනියත් එක්ක සාකච්ඡා කරලා අපේ ප්‍රසාද් මහත්තයාත් එක්ක සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ පාසලේ ඒ අධ්‍යාපනික පහසුකම් වගේ මේ යටිපත්තල පහසුකම් දැක්කත් අපේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි අපේ පුංචි හාමුදුරුවෝ වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒ වගේ ප්‍රසාද් මහත්තයාගේ ඉතාම වටිනා මිනිස් සම්පතක්. ඉතින් ඇත්තෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මාවත් එක්කගෙන ගිහිල්ලා මගේ දෑදිනු මේ විදිහට වටිනා ඈත ඉපිල දුෂ්කර ගම්මානවල ඉස්කෝලවලට මේ වගේ කටයුතු කරලා තියෙනවා. ඉතින් එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්න විදුහල්පතිනිය ඇතුළු ඒ ආචාර්ය මණ්ඩලයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මම අවසන් වශයෙන් මතක් කරනවා මට හොඳ කුසලතා පූර්ණ ශිෂ්‍යෙක් මට සකස් කරලා දුන්නේ මුලින්ම මේ පාසල. ඒ හින්දා මගේ පුංචි හාමුදුරුවන්ගේ ආකාර කුසලතා දියුණු කිරීම පිළිබඳව මම ඔබ හැම දිනාට ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පය අවසන් කරනවා. හැම දිනාට ස්තුතියි.